ඔය අඹ බඩ කඩුත්ව ඉක්මනට විසික් කරලා දාලා ඵලයන්කෝ අර වැඩේට ඉක්මනට. මොන වැඩේටද මොකද්ද? මුත්‍ර විසර්ජන සංස්ථා පාත්‍ය වල සංගණනි. ආපෝ සංජානනි මතක් කරන්න එපා ඉලෙක්ට්‍රික් ගොටු කොල අවල මේ ඒකේ ඉන්න මේ ලීස් එකකට අපේකට අස්සම් කරලා ඒකි පොල්ල තියලා දැන් ලීසින් එක මං ගෙවන් යන්නේ. මොන සංජානනිද කොහේ ඉන්න සංජානනිද? සංජානි නෙවෙයි වාහේ සංගණනි. සංජානි නෙවෙයිද? මං හිතුවා. මොකද්ද සංගණන කියන්නේ? සංගණන කියන්නේ බං උඹලව කවුන්ට් කරනවා කියන්නේ ගණන් කරනවා. එව්වා වන්ද වැඩ. ඔබට කියන්නේ මම මැත්ස් නේ කරේ මම ඇප්ලයිඩ් පේපරේ ෆේල්. හැබැයි ගණන් ක්ලාස් එකක් කරන්නක වටිනවා. මොන හුලංකේතු හුඟස් මැට්ටක්ද කියන්නේ කවුද ගණන් ක්ලාස් කරන්නේ? ඇයි නන්නත්තර පොල් කට උලම තෝ දැන් කිව්වේ ගණන් කරනවා කියලා. මේ පුළුවන් නම් ඉංග්‍රීසි පොඩ්ඩක් කරගන්න බැරි වෙයි මගේ ග්‍රැමර් පොඩ්ඩක් අප්සෙට්. උඹ ග්‍රැමර් ටිකක් කරගෙන උඹේ මැරිච් චාච් එක හොරමනියගේ වඳ පුංචිය මට කියලා යකෝ ගණන් කරනවා කියන්නේ 1 2 3යි කියලා එහෙම කවුන්ට් කරනවා. උඹලගේ ලිස්ට් එකක් හදනවා. පිච්චු වැඩනේ බං කොහොමද බං අපේ උන් ගණන් කරන්නේ මුම් මේ ලේලන් බස් එකට භූමිදල් ගහලා වගේ එහෙට දුවනවා අනිත් ගහෙන් මෙහෙට දුවනවා. මේක තැනක ඉන්නේ නැහැනේ මේ වායලා ටික. එහෙම එතකොට ගණන් කරන්න බැරි වෙයි ඔය කියන්නේ. මොන්න පයිට් කියන්නේ මුන්ට මේ ගහකම ගෙඩියක් දැක්කො කුච්චක බත්තටියක් දැක්කො මුන්ට මේ මෙලෝඩි කියන්නේ ඩයිනමයිට් කෑවා. අපේ වායලා ටික ඉන්දි එක තැනටම වෙලා ගණන් කරනවා. ඊ මක්කයි බං මේ දොඩනේ දැන් කොහොම ඔය අයලා එතකොට ගණන් කරන්නේ? දැන් මොකද්ද ඔක කරන්නේ කවුද ඔක කරන්නේ කොහෙද කීයටද? ඔහෙලට මෙලෝ මල දානයක් කරන්න නෑ. හරියටම අට වෙද්දි වෙනද අඹ කන වත්තට සෙට් එකක් අතන්න ගහගෙන ගිහිල්ලා ඔක්කල ස්ටිල් එකේ ඉන්න තියෙන මිනිස්සු ඊට පස්සේ අදාළ ගාන කොල්ලේ ලියාගනි. ෆෝම් එකේ. ඒක හරියන්නේ නෑ බං මං කියන්නේ මෙහෙම කරමු. කොහොමයි? මිනිස්සුන්ට කියපන් අපිට ෆෝම් එක දෙන්න කියලා. අපිනේ දන්නේ කවුන්ට් එක අපේ ඉන්න සෙට් එකේ අයියලා මාමලා අක්කලා නංගිලාගෙන අපි ෆෝම් එක පුරවලා උන්ගේ පැත්තට විසික් කරා නම් උන්ට ස්ටිල් එකේ ඉන්න කියපන් හෙල්ලෙන්නේ නැති.